හරි. එතකොට මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ වර්නියර් කැලිපරය ගැන. හරිද? එතකොට මම දැන් වර්නියර් කැලිපරේ කොටස් නම් කරන්න තමයි යන්නේ. හරිද? වර්නියර් කැලිපරයක් කියන්නේ ළමයි අපිට හිතන්න පුළුවන් ප්‍රධාන පරිමාණයකට වර්නියර් පරිමාණයක් සම්බන්ධ කරලා හදපු මිනු උපකරණයට අපි කියන වර්නියර් කැලිපරයක් කියලා. ප්‍රධාන පරිමාණයකට වර්නියර් පරිමාණයක් සම්බන්ධ කරලා හදපු මිනු උපකරණයට අපි කියන වර්නියර් කැලිපරය කියලා. එතකොට වර්නියර් කැලිපරයක කොටස් ගත්තාම මුලින්ම මෙයාගේ හණු දෙකක් තියෙනවා. පැහැදිලිද? මේ කොටස මම මේ අල්ලන් ඉන්න කොටස හෙලවෙන්නේ නැහැ. හරිද? ඒක උඩ වෙන්න මේ කොටස එහා මෙහා යනවා. තේරුණාද? මේ කොටස හෙලවෙන්නේ නැහැ. වෙන්න මේ කොටස එහා මෙහා යනවා. පැහැදිලිද? එතකොට මේ හෙලවෙන්නේ නැති මේ කොටසට අපි කියනවා මේ හෙලවෙන කොටස නෙමෙයි මේ හෙලවෙන්නේ නැති කොටසට අපි කියනවා අචල හණුව කියලා. මේ කොටසට කියනවා. එතකොට මේ රූපේ ගත්තාම මේ රූපේ නම් වෙන්න මෙයාට කියනවා අචල හණුව කියලා. අචල හණුව. එහෙනම් අචල හණුව උඩ චලනය වෙන එක්කෙනා මෙයානේ. මෙයාට කියනවා මෙන්න මේ කොටසට කියනවා මේ කොටසට අපි කියනවා සචල හණුව කියලා. සචල හණුව කියලා කියනවා. පැහැදිලිද? හෙලවෙන කොටසට කියනවා මේ හෙලවෙන කොටසට කියනවා සචල හණුව කියලා. මේ හෙලවෙන්නේ නැති එක්කෙනාට ස්ථිර එක්කෙනාට කියනවා අචල හණුව කියලා. තේරුණාද? එතකොට මෙන්න මේකේ ඊළඟ ප්‍රධාන කොටස තමයි මෙන්න මෙයා. මෙන්න මේ යට ඉන්න කකුල් දෙක වගේ කැලි දෙක තියෙනවානේ. මෙන්න මේ කොටසට කියනවා ළමයි පිටත හණු කියලා කියනවා. පිටත නැත්තම් බාහිර හණු කියලා කියනවා. පිටත හණු නැත්තම් බාහිර හණු කියලා කියනවා. පැහැදිලිද? මේවට පිටත හණු නැත්තම් බාහිර හණු කියලා කියන්නේ මේ හණු වලින් ගන්න පුළුවන් ළමයි ඕනෑම දෙයක පිටත විස්කම්බ. පැහැදිලිද? මේවා එක පිටත විස්කම්බ වගේ දේවල් විතරයි. විස්කම්බ විතරක් නෙවෙයි උස දිග මොකක් හරි ඒ වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි ගන්න පුළුවන්නේ පිටත ඒවා. පැහැදිලිද? බාහිරින් පේන ඒවා විතරයි ගන්න පුළුවන්. ඒවට කියනවා පිටත හණු කියලා. එතකොට මෙන්න මේ උඩින් පේනවනේ තව දෙකක්. නේ? මෙන්න මේ හණු දෙක පේනව නේද? මෙවට කියනවා ළමයි ඇතුළත හණු. ඇතුළත නැත්තම් අභ්‍යන්තර. අභ්‍යන්තර හණු කියලා කියනවා. පැහැදිලිද? මෙන්න මේකට කියනවා ඇතුළත හණු නැත්තම් අභ්‍යන්තර හණු. මේවා ගෙවුවම් පුළුවන්. මෙන්න මේ වගේ දැන් හිතමුකෝ මේක කියලා. මේ මාග පෙන්නේ ක්ලිප් එක. මේ ක්ලිප් එකේ ඇතුළත විස්කම්බයක් ගන්න පුළුවන් මේ ආකාරයට. පැහැදිලිද? මෙන්න මෙහෙම ඇතුළත විස්කම්බයක් ගන්න පුළුවන්. හරිද? ඒ හින්දා තමයි මේකට කියන්නේ ඇතුළත හණු කියලා. පැහැදිලිද? එතකොට මේ ඇතුළත හණු නැත්නම් පිටත හණුමම එහාට කරන්න මේ පැත්තෙන් කූරක් එළියට එනවා. තේරුණාද? මේ ඇවිල්ලා තියෙන්නේ. මෙයාට කියනවා අපි ගැඹුර මයින කූර කියලා. ගැඹුර මනින කූර. හරිද? මේකට කියනවා ගැඹුර මයින කූර කියලා. පැහැදිලිද? එතකොට හණු පළවෙනි එක තමයි මේ නිශ්චලව තියෙන හෙලවෙන්නේ නැති ස්ථිර කොටසට කියනවා අචල හණුව කියලා. අචල හණුව උඩ එහාට මෙහාට චලනය වෙන එකට කියනවා සචල හණුව කියලා. මේ බාහිර මිනුම් ගන්න පුළුවන් එකට කියනවා බාහිර හණු කියලා. අභ්‍යන්තර මිනුම් ගන්න පුළුවන් එකට කියනවා අභ්‍යන්තර හණු කියලා. ගැඹුරක් වගේ දෙයක් මයින්න පුළුවන් වෙන්න මේකට කියනවා මේ එළියෙන් පේන කූරට කියනවා ගැඹුර මනින කූර කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ වර්නියර් කැලිපරේ ගත්තාම ඊළඟට ප්‍රධානම දේ තමයි මේ වර්නියර් කැලිපරේ පරිමාණ දෙකක් තියෙනවා. වර්නියර් කැලිපරයක් ගත්තාම වර්නියර් කැලිපරයකට පරිමාණ දෙකක් තියෙනවා. හරිද? මෙන්න මෙතනින් මේ අචල හණුව මත මේ තියෙන්නේ. මේ හණු දෙක මම වෙන් කරලා ගත්තොත් එහෙම මෙන්න මේ අචල හණුව මත මේකනේ අචල හණුව වෙන්නේ. මේ අචල හණුව මත කොටලා තියෙන පරිමාණය. හරිද? ආන්ගේ පරිමාණයට කියනවා ළමයි රේඛීය පරිමාණය කියලා. රේඛීය පරිමාණය. පැහැදිලිද? එතකොට මේ අචල හණුව මත කොටලා තියෙන පරිමාණය රේඛීය පරිමාණය. එතකොට අචල හණුවේ වගේම මේ සචල හණුවෙත් පරිමාණයක් කොටලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ සචල හණුවේ කොටලා තියෙන පරිමාණයට මම කියනවා පුතේ වර්නියර් පරිමාණය කියලා. වර්නියර් පරිමාණය කියලා කියනවා සචල හණුවේ කොටලා තියෙන එක්කෙනාට. පැහැදිලිද? හරි. එතකොට තව දෙන්නෙක් මේකේ ලකුණු කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා උඩ. මෙයාට කියනවා මුරිච්චි යනේ කියලා.
මේක කියනවා මුරිච්චනේ කියලා. දැන් මේක නම් ලොකුවට ඒක දකින්න නැහැ. ඒතොර මෙහෙම මම මෙයාගේ බාහිර විස්කම්බය මැන්න කියලා හිතමුකෝ. වර්නි කැලිපරේ අරගෙන බාහිර විස්කම්බය මැන්න. ඊට පස්සේ මේක වෙනස් වෙන්නේ නැතුව ස්ථීරව මේක අගුළු දාගන්න මෙන්න මේ මුරිච්චනේ භාවිතා කරනවා. මුරිච්චනේ කරකපුවාම මේක හොඳට තද වෙනවා. මේ හණු දෙක හොඳට හිර වෙනවා. ඒතකොට කවදාවත් ආයේ මේක හොලවන්න බෑ. මුරිච්චනේ බුරුල් කරනවා. පැහැදිලිද? ආන් ඒකට කියනවා මුරිච්චනේ කියලා. පැහැදිලිද? ඊට පස්සේ මේ අට තියෙනවා තව කොටසක් මෙන්න මෙතන. මේකෙන් තමයි මේ සචලානුව එහාට මෙහාට කරන්නේ. හරිද? මේකට කියනවා පුතේ මෙන්න මේ කොටසට කියනවා එළියට ගන්න. මෙයා තමයි වර්ණීය පරිමාණය. මෙන්න මේ කොටසට කියනවා ළමයි රෝධය නැත්තම් මේකට කියන්න පුළුවන් මුදා හැරීමේ යාන්ත්‍රණය කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේකෙන් තමයි අචල හනුව මත සචල හනුව චලනය කරන්නේ. හරිද? මේකට කියනවා මුදා හැරීමේ යාන්ත්‍රණය නැත්තම් රෝධය කියලා. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ගේ කතා කරන්න තියෙන පළවෙනි මිනු උපකරණය තමයි වර්නියර් කැලිපරේ. එතකොට වර්නියර් කැලිපරේ කොටස් ගත්තාම මේ හෙලවෙන්නේ නැති එකට කියනවා අචල හනුව කියලා. අචල හනුව මත සචල වෙන එකට කියනවා සචල හනුව කියලා. බාහිර විස්කම බාහිර මිනුම් ගන්න එකට බාහිර හනු කියනවා. අභ්‍යන්තර මිනුම් ගන්න එකට අභ්‍යන්තර නැත්නම් ඇතුළත හනු කියනවා. ගැඹුරක් උසක්ම ඉන්න පුළුවන් ගැඹුරම ඉන්න කූර තියෙනවා. ඊට අමතරව අචල හනුව මත සටහන් කරලා තියෙනවා රේඛීය පරිමාණය නැත්නම් ප්‍රධාන පරිමාණය කියනවා. එතකොට සචල හනුව මත සටහන් කරලා තියෙනවා වර්ණීය පරිමාණය. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන මුරිච්චනයක් මෙන්න මේ හණු දෙක අගුළු දාගන්න. ඊට පස්සේ මෙතනින් මේක පහසුවෙන් එහාට මෙහාට චලනය කරන්න මොකක්ද තියෙන්නේ මුදා හැරීමේ යාන්ත්‍රණය. පැහැදිලිද? මම හිතන හැමෝටම මේ කොටස පැහැදිලි වෙන්න ඇති කියලා.